විවිධත්වය තමයි හැමදාම විචිත්‍රවත් බව ලෝකයේ පුරාම මවන්නේ. ඒක එහෙමනේ. අපි විවිධ විදිහට ජීවත් වෙන විදිහ, අපි පරිසරය බාර ගන්න විදිහ, ඒ විවිධත්වය තුළ තියෙන විචිත්‍රත්වය අත්විඳින්න අපේ ජීවිත ඉස්සරහට ගෙනියන්න අපිට හයියක් වෙනවා. ගැහැණු පිරිමි වශයෙන් අපි වෙනස්. එහෙම තමයි. ඒ වෙනස අනිත් පාර්ශවය මේ තරම් ගැහැණුන් වෙනස් බවත් පිරිමි පාර්ශවය තේරුම් ගන්නවා වගේම පිරිමි අයත් වෙනස් බව ගැහැණුන් තේරුම් ගැනීමත් හරි වැදගත් හැම දෙයකටම. දැන් ශරීර සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත්තොත් ශරීරයේ ඇවතුම් පැවතුම් ක්‍රියාවලිය පිළිබඳව ගත්තොත් ඒකෙත් යම් වෙනස්කම් තියෙනවානේ නේද? දැන් ඔසප් චක්‍රයේ කාන්තාවකට ක්‍රියාත්මක වෙන කාලයේදී ඇය ගත කරන ඒ අපහසුතාවය කාන්තාවන් හොඳින් අඳුනනවා. නමුත් අනිත් හැමෝමත් ඒ ගැන යම් අදහසක හිටියොත් හොඳයි. නැත්තම් ඒක හරියට කියවගත්තේ නැත්තම් දෛනික ජීවිතේ විතරක් නෙමෙයි අපේ සමාජීය ජීවිතේ අපේ පෞද්ගලික ජීවිතේ පවා බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසාම අපි හිතුවා අද මේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙන කාලයේදී කාන්තාවක දැඩි අපහසුතාවයෙන්, දැඩි උදර වේදනාවකින්, දැඩි පීඩනයකින් ජීවත් වෙනවා නම් ඇයි ඒක එහෙම විය යුතුද? ඒක එහෙම නොවෙනවා නම් කොහොමද අපි ඒකට හැඩ ගැහෙන්න ඕනේ? සහ ඒක ප්‍රශ්නයක්ද? ඒක මොකක්ද කියලා තේරුම් ගන්න අද අපි මේ කතාව ඉස්සරහට ගෙන යන බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් සුදුසුම කෙනෙක්ව මැදිරියට කැඳවුවා අපි ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රන්දඹගේ වෛද්‍යතුමා, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාගම වෛද්‍ය පීඨය කැලණිය විශ්වවිද්‍යාලය. ආයුබෝවන් ඔබට. ආයුබෝවන් සුබදෙස. එසේම වේවා. අපි කොතනින්ද මේ කතාවට අවතීර්ණ වෙන්නේ කියලා හිතනකොට අර මං කතාව පටන් ගත්ත තැනටම අපහුව අපි යමු. ඇයි මේසා විශාල වේදනාවක් කාන්තාවකට එන්නේ ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙනකොට? ඒකට බලපාන හේතු තියෙනවද? ඔව් පාරමි. අපි මුලින්ම බලන්න ඕන දැන් අර පාරමි කිව්වාගේ දැන් මේ ඔසප් චක්‍රය තුල ඇතිවන වේදනාව මුලින් බලන්න සුළු හෝ වේදනාවක් සාමාන්‍ය වෙන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය සිද්ධ වෙනකොට මේ ගර්භාෂය කියන අවයවයේ නිරන්තරයෙන් සංකෝචනය වෙනවා, ආයේ රිලීස් වෙනවා, සංකෝචන වෙනවා, ආයේ නිදහස් වෙනවා. මේ ගර්භාෂය ඇතුළත ඇතිවන රුධිරය එළියට වහනය කිරීම සඳහා. ඒතර මේ ක්‍රියාවේදී යම් සුළු වේදනාවක් ඇති වෙන්නට පුළුවන් කාන්තාවන්ට. ඒක ගොඩක් අය අපි කියන්නේ පැරසිටමෝල් පෙත්තක් වගේ බිව්වම සහනයකට ලක් වෙන වේදනාවක්. නමුත් එතනින් එහාට ගිහිල්ලා තමන්ගේ එදිනදා වැඩ කටයුතු කරගන්න බැරි නම්, තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු වල නිරත වෙන්න බැරි නම්, ඊට වඩා එහාට ගියපු වේදනාවක් අවශ්‍ය නම් අනිවාර්යයෙන් මේක අසාමාන්‍ය තත්ත්වයක්. ඒ සඳහා විවිධ හේතු බලපානවා. මෙහිදී විශේෂයෙන්ම ගර්භාෂයේ ආශ්‍රිතව තියෙන ගෙඩි, ෆයිබ්‍රේට් වගේ ගෙඩි, එහෙම නැත්නම් මස්දළු වගේ අවස්ථා තියෙන්න පුළුවන්. මේ ගර්භාෂය නිරන්තරයෙන් සංකෝචන පිට කරන්න බලන, ඊට අමතරව ගර්භාෂයට විස බීජ යාමක් වගේ දෙයක් වෙන්නට පුළුවන්. මේ වගේ විවිධ හේතු කාරණා පවතිනවා. ඊටත් වඩා වැදගත් කාරණාවක් තමයි මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝගී තත්ත්වය. ඔව්, එහෙනම් අපි ඒ රෝගී තත්ත්වය පිළිබඳව අද ටිකක් වැඩිපුර කතා කරමු. මුලින්ම අඳුර ගැනීම. මොකද්ද මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන්නේ? ඔබ නම් දන්නවා. අපි වෙනුවෙන් නොදන්නා අය වෙනුවෙන් තමන් මේ තත්ත්වෙන් පෙළෙනවා නම් ඒක අවබෝධ කර ගැනීම උදෙසා මොකද්ද මේක කියන තැනින් කතාවට එමු. ඔව් පාරමි. එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය අපි අවබෝධ කරගන්නකොට අපි දැනගන්න ඕන ගර්භාෂයේ ඇතුළත සෛල සහ ග්‍රන්ථි වලින් තියෙන ස්තරයක් පවතිනවා. මේක තමයි නිරන්තරයෙන් මේ මාසිකව සිදුවෙන මේ හෝමෝන වෙනස් වීම වලට භාජනය වෙලා ඔසප් වීම සිද්ධ වෙන්නේ. හැබැයි ගොඩක් කාන්තාවෝ දන්නේ නැති කාරණාවක් තියෙනවා. මාසිකව එළියට රුධිරය වහනය වෙනවා වගේම මේ පැලෝපියන ආහාරා ගර්භාෂයේ තුරටත් යම් රුධිර වහනය වීමක් සිද්ධ වෙනවා. එවිට මේ ග්‍රන්ථි සහ සෛල ඒ ඩිම්බ කෝෂවල, ගර්භාෂයේ පිටිපස බිත්තිවල, එහෙම නැත්නම් ගුද මාර්ගය ආසන්නයේ ඒ වගේ තැන්වල රැඳීමක් සිද්ධ වෙනවා. මෙලෙස රැඳුණු සෛලත් අර පාරේ අපි කලින් කිව්වා වගේ මේ මාසෙන් මාසෙ සිද්ධ වෙන හෝමෝන ක්‍රියාකාරීත්වයට නිරන්තරයෙන් සංවේදී වෙනවා, ඒවට රෙස්පොන්ඩ් කරනවා. එතකොට මේ පටක ගර්භාෂයෙන් එළියට වහන වෙනවා අමතරව ඒ ඩිම්බකෝෂ අතර ඊට පස්සේ ගර්භාෂය ගුද මාර්ගය ආසන්නයේ මාසෙන් මාසෙ සක්‍රිය වීමත් නැවත අක්‍රිය වීමත් නැවත සක්‍රිය වෙනවා නැවත අක්‍රිය වෙනවා මේ වගේ මේක කාලයක් තෙරා යනවා. සාමාන්‍යයෙන් ඇගේ ස්වභාවික සංසිද්ධියක් තියෙනවා මේ පටක ඉවත් කිරීම සඳහා. නමුත් එක් අවස්ථාවක් එනවා ඒ මාසෙන් මාසෙ මේක සිද්ධ වෙන නිසා එම පටක ඉවත් කිරීමට නොහැකි වෙලා මේ තුවාල පටක බවට
පත් වෙනවා මේ ෆයිබ්‍රොසිස් කියලා කියන අපි මේ தත්ත්වය. එතකොට වෙන්නේ පාරමී අතරම ගර්භාෂයේ ඩිම්බකෝෂ වලට ඇලෙනවා, ඩිම්බකෝෂ පැලෝපිය නාල වලට ඇලෙනවා, ඒවා ගුදමාරයට යනවා. මේ සියලු පටක එකට ඇලීමකට ලක් වෙනවා. ඒ විදිහට මේ එන්ඩෝමෙට්‍රියසිස් කියන தත්ත්වය වැඩි වෙලා විශාල වේදනාවක් ඇති කරන්නට පුළුවන් තත්ත්වයක් වලට පත් වෙනවා. කාන්තාවක මේ වගේ තත්ත්වයකින් තමයි පෙළෙන්නේ කියලා මුණ බල්ලා කියන්න බෑනේ. කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම බෑ පාරමී. ඔව් එතකොට මොකද්ද රෝග විනිශ්චය කරගන්නේ කොහොමද කෙනෙක්? අපි රෝග ලක්ෂණ මුලින්ම අඳුරගෙන පරීක්ෂාවක් කරනවා. උදර පරීක්ෂාවක් සහ සමහර වෙලාවට අපි අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරනවා. වඩාත්ම සංවේදී මේ පරීක්ෂා කරගෙන සහවුරු කරගෙන සඳහා ඇති අවකාශය තමයි මේ යෝනි මාර්ගය හරහා සිදු කරන ලබන ස්කෑන් පරීක්ෂාව. එතකොට අපිට මේ එන්ඩෝමෙට්‍රියෝම වෙනතක චොක්ලට් සිස්ට් කියලා කියන චොක්ලට් වගේ දේවල් මේ ගර්භාෂයේ ඩිම්බකෝෂවල ඇතුළත නිකන් අර ගෙඩියක් වගේ ඇවිල්ලා තියෙන අවස්ථාවන් අපිට දැක ගන්නට පුළුවන්. ඊට අමතරව ගර්භාෂයේ මාංශ පේශි තුළටත් මේ එන්ඩෝමෙට්‍රියසිස් කියන තත්ත්වයේ කිඳා බැහැලා තියෙනවා. ඒක අපි කියන මේ ගර්භාෂයේ ඉදිමෙනවා ඇඩිනොමයිසිස් වගේ තත්ත්වයක්. ඒ වගේ තත්ත්වෙනුත් අපිට අඳුර ගන්නට පුළුවන් ස්කෑන් පරීක්ෂණේ. එහෙමත් නැත්නම් ගර්භාෂය අර නිදහසේ චලනය වෙන්නේ නැහැ අපේ ස්කෑන් පරීක්ෂණයේදී. ඒක සාමාන්‍ය නිදහසේ චලනය වෙන අවයවයක්. එහෙම වෙන්නේ නැතුව අර ඇලීමකට ලක්වීම නිසා ඒක ඔක්කොම එකට පේස්ට් වෙලා වගේ චලනය වීම අඩු වෙනවා. මේ වගේ ලක්ෂණ අපිට දැනගන්නට පුළුවන්. හැබැයි නිශ්චිතවම අපි මේක මොකක්ද කියලා තහවුරු කරගන්න පරීක්ෂණය තමයි ලැපරොස්කෝපි. එහෙම නැත්නම් අපි කියනවා ඒකට කැමරාවක්. ඔබගේ උදර කුහරය තුළට කැමරාවක් ඇතුල් කරලා ඒ පටක නිරීක්ෂණය කරලා අපිට උනන් ඒවයින් සාම්පල් අරගෙන තහවුරු කරලා බලාගෙන හරියටම අඳුර ගන්නට පුළුවන්. සහ ඒ ලැපරොස්කෝපියෙන්ම අපිට මේක සඳහා ප්‍රතිකාර කරන්නත් පුළුවන්. ඔව්. ඒ ප්‍රතිකාර කියන කොටසට දැන් අපි ළඟට යනවා. හැබැයි ඊට කලින් අනුග්‍රහක හිතවතුන් මතක් කරගෙන එන්න පුංචි වෙලාවක් ගන්නවා. අවුලන්නේ නැහැ. ෂෙෆ් එක ගන්නේ. එන්ඩෝමෙට්‍රියෝසිස් සහ ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවස් දෙක කියන්නේ ඒක දෙකක්නේ. ඒ කියන්නේ එහෙමද ගන්න? ඔව් එන්ඩෝමෙට්‍රියස් තමයි මේන් රීසන් එක. හරි. එහෙනම් එහෙම කියලා ගමුනේ. එහෙම ගමු. අපි මේ ඔසප් චක්‍රයේ ක්‍රියාත්මක වන කාලය තුලදී කාන්තාවකගේ දැඩි වේදනාව කියන තත්ත්වය පිළිබඳව කතා කරමින් හිටියා. ඉතින් ඒක එන්ඩෝමෙට්‍රියෝසිස් නිසා සිද්ධ වෙන්න පුළුවන් විදිහ කොහොමද මේ හැම දෙයක්ම පැහැදිලි කරා අපේ ડોක්ටර්. ඒ විතරක් නෙවෙයි කොහොමද අපි මේ රෝග විනිශ්චය කරගන්නේ කියන එකත් අපි කතා කරලා ඉවරයි. අපි දැන් මේකට තියෙන ප්‍රතිකාර මොනවද කියලායි දැනගන්න කැමැත්තෙන් ඉන්නේ. කෙනෙක් මේසා වේදනාවකින් පෙළෙන්න ඕනේ නැහැනේ ඇත්තටම වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණුවෙන් තියෙද්දි මොන වගේ ප්‍රතිකාරයන්ටද අපිට යන්න පුළුවන්? මම අර නතර කරපු තැනින් පටන් ගන්න නම් පාරමී අපි කිව්වා මේ උදර කුහරය තුළට කැමරාවක් ඇතුල් කරලා කරන පරීක්ෂාවක් සම්බන්ධ ලැපරොස්කෝපි එහෙම නැත්නම් අපි කියනවා කී හෝල් සර්ජරිස් කියලා. මෙන්න මේ ලැපරොස්කෝපි පරීක්ෂාවක් මගින් අපි ඒක තහවුරු කරගන්නවා වගේම අපිට පුළුවන් මේ එකට ඇලිලා තියෙන පටක වෙන වෙනම කපා ඉවත් කරලා ඒවා නිදහස් කිරීම කරන්නට පුළුවන්. ඒ වගේම තමයි ගර්භාෂයට අමතරව පිටින් තැම්පත් වෙලා තියෙන මේ සියලුම එන්ඩෝමෙට්‍රියෝසිස් සෛල සහ පටක එක්ක කපා ඉවත් කිරීම සහ පොළුසා ඉවත් කිරීම සිදු කරන්නට පුළුවන්. මම අර කලින් කිව්ව විදිහේ ඩිම්බකෝෂයේ ගෙඩියක් විදිහට මේ පටක එකතු වෙලා තියෙනවා නම් උදාහරණයක් විදිහට එන්ඩෝමෙට්‍රියමක් විදිහට ගෙඩියක් විදිහට තියෙන ගෙඩිය ඉවත් කරන්නට පුළුවන්. මේ වගේ දේවල් කරන්නට පුළුවන්. ඔබගේ පවුල සැලසුම් කරලා අවසానයි නම් අවුරුදු 43 45 වෙලා බබාලා දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා නම් මේ වේදනාව අධික නම් ඇතැම් අවස්ථාවල මේ කැමරා භාවිතේම ලැපරොස්කෝපි භාවිතේම ගර්භාෂය ඉවත් කිරීම සහ ඒ පැලෝපිය නාල ඉවත් කිරීම සිදු කරන්න පුළුවන්. නමුත් විශේෂයෙන් කියන්න ඕන ඔබ මදසරු භාවයේ සහිත කාන්තාවක් නම් මොකද මේ එන්ඩෝමෙට්‍රියස් කියන රෝගය පාරමී මදසරු භාවයටත් හේතු කාරණා වෙනවා විශාල වශයෙන් මේ පටකයකට ඇලීම නිසා. එසේනම් අපි ගර්භාෂය ඉවත් කරන්න බෑ. ඒට දරු පිළිසිඳ ගැනීමක් අවශ්‍යයි. එවැනි අවස්ථාවකදී අපි
අර පටක එකට ඇලිලා තියෙන ඉවත් කරනට අමතරව ඩයි එකක් ගහලා අපිට ඒ ටියුබ්ස් එයාගේ පැලෝපිය නාල අවහිර වෙලාද ඒවා හොඳ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියන පරීක්ෂාවත් මේකට ඇඩ් කරන්නට පුළුවන්. අපි ඊළඟට කතා කරනවා මේ දැන් කාන්තාවක ලිංගිකව සම්බන්ධ වීමේදී දැඩි වේදනාවක් දැනෙනවා නම් ඒකත් මේ එන්ඩෝමෙට්‍රියෝසිස් නිසා සිද්ධ වෙන්න පුළුවන්ද කියන කාරණේ. ඒක එහෙමද? ඔව් ඒකත් ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. අපි දකිනවා සමහර කාන්තාවන් මේ අර පටකයකට ඇලීම නිසා මේ නිදහසේ මූ වෙන්න තියෙන නිදහසේ තියෙන අවයවයකට ඇලීම නිසා අධික වේදනාවකින් පෙළෙනවා ලිංගික ජීවිතයේදී. මේ නිසාමත් සමහර වෙලාවට ඔවුන් මදසරුභාවයෙන් සහිත තත්ත්වයන්ට පත් වෙන්නට පුළුවන්. ඊටත් අමතරව මේ එන්ඩෝමෙට්‍රියස් කියන රෝගී තත්ත්වය වෙන ආකාරයන් වලට මේ මදසරුභාවය සඳහා බලපාන්නට පුළුවන්. ඒවායේ විශේෂයෙන් මේ පැලෝපිය නාල අවහිර වීම සහ ඒවා අකර්මණ්‍ය වීමක් වගේ වෙන්නට පුළුවන්. ලිංගික එකතුවීමේදී වේදනාවට අමතරව තව අනෙකුත් වේදනා විශේෂයෙන්ම අපි කියනවා ඔසප් චක්‍රය ආසන්නයෙන් තමන්ට මල පහ කිරීමට අවශ්‍ය වුණාට එතකොටත් තමන්ට විශාල වශයෙන් කැක්කුමක් ඇවිල්ලා මල පහ කරාට පස්සේ කැක්කුම සහනය වෙනවා වගේ නම් එහෙම නැත්නම් මුත්‍රාශය පිරෙනකොට කැක්කුම සමහරවිට වැඩි වෙලා මුත්‍රා පිට කරාට පස්සේ සමහර කැක්කුම රිලීස් වෙනවා වගේ ඒ වගේ වෙනත් ආකාරයේ විවිධාකාර රෝග ලක්ෂණත් මේ ආශ්‍රිතව පවතින්නට පුළුවන්. කලින් අපි කතා කරා මදසරුභාවයේ තියෙන කාන්තාවකට එන්ඩෝමෙට්‍රියෝසිස් තියෙන්න පුළුවන් කියන එක. එතකොට එහෙම කෙනෙක්ට තියෙන ප්‍රතිකාර වෙනස් වෙනවද? ඔව් පාරමී ඇත්ත වශයෙන්ම. දැන් මදසරුභාවය සහිත කාන්තාවන්ට මම මේක මෙහෙම පටන් ගත්තොත් දැන් මේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන එක සඳහා ලැපරොස්කෝපි පරීක්ෂාවක් සිදු කරලා අපි ඔපරේෂන් එක කරාට ඒක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේක අපි කියනවා අවුරුදු 2ක් යනකොට ඔවුන්ට මේක නැවත ඇති වෙන්න පුළුවන් 123ක අවස්ථාවක්. අවුරුදු 5ක් යනකොට 143කට ආයෙ එන්න පුළුවන් අපි කිසිම ප්‍රතිකාරයක් කරේ නැත්තම්. එතකොට මේකට තියෙන තවත් ප්‍රතිකාර ක්‍රමයක් තමයි අපි හෝමෝන පෙති ලබා දෙන එක. ඒ කියන්නේ හෝමෝන පෙති ගිලෙන පෙති විදියට අපි කියන උපත් පාලන පෙති. එහෙම නැත්නම් එන්නතක් විදියට පවුල් සැලසුම් එන්නතක් විදියට ලබා දීලා මේ එන්ඩෝමෙට්‍රියසිස් පටක අපි කාම් ඩවුන් කරලා තැම්පත් කරලා තියාගන්නවා. එහෙම නැත්නම් ගර්භාෂය ඇතුළත තැම්පත් කරන ලූපයක් තියෙනවා. ඒ හෝමෝන රිලීස් කරනවා ගර්භාෂය තුලටම කරලා මේ එන්ඩෝමෙට්‍රියස් මේවා කරලා තියාගන්නවා. නමුත් මේ කිසිම දෙයක් අපිට භාවිතා කරන්න බෑ මදසරුභාවයේ සහිත කාන්තාවක නම් ඒ මොකද කියනවා නම් ඒවා උපත් පාලන ක්‍රම විදියට ක්‍රියාත්මක වෙලා ඔවුන්ගේ පිළිසිඳ ගැනීමේ තත්ත්වය තවදුරටත් පමා කිරීමක් සිද්ධ වෙනවා. එහිදී අපි විශේෂයෙන්ම අර නැවත ඇති වෙනවන අවුරුද්දයකදී 123ක් ඒ නිසා ඔබ ඔපරේෂන් එකකට ගියා නම් ඔබගේ මේ පටක සුද්ධ කරගත්තම ඔබ ඉමීඩියට්ලිම ඊළඟ පීරියඩ් දෙක යනකොට ඔබ මේ මත්සරුභාවය සඳහා ඇති ප්‍රතිකාර ක්‍රමයට යොමු වෙන්නට ඕන. විශේෂයෙන්ම අපි කියනවා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න මේ IUI ප්‍රතිකාර ක්‍රම කියන්නේ ශුක්‍රාණු ගර්භාෂය ඇතුළට විදලා එන්නත් කරලා යවන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. කාන්තාවන්ට ඩිම මෝරන බෙහෙත් දීලා ඒ වගේ තත්ත්වයකට යොමු වෙන්නට පුළුවන්. එතනිනුත් එහාට ගිහිල්ලා මේ මදසරුභාවය නිසා ඔබගේ මේ නාල අවහිර වෙලා තියෙනවා නම් එහෙම වුණොත් IVF කියන ප්‍රතිකාර ක්‍රමය සඳහා ඔබ යොමු වෙන්නට ඕන. මේ නලදරු තාක්ෂණය සඳහා යොමු වෙන්නට ඕන. ඔව් ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න වලට උත්තර තියෙනවා. විසඳුම් තියෙනවා. ඉතින් වෛද්‍ය විද්‍යාව තාක්ෂණයේ දියුණු කාලෙකත් ඔබ තවදුරටත් වේදනාව විඳින්මින් ජීවත් විය යුතු නැති බව මතක් කරලා දෙනවා. බෙහෙවින්ම සූතිවන්ත වෙන අද දවසේ අපේ මේ කතාව වඩා හරවත් එකක් බවට පත් කරන්න ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් රන්දඹගේ වෛද්‍යතුමා පැමිණියාට අපේ මැදිරියට අයිබන් කෙළඹර සම්බුදෙනවා. යලි දවසක මුණ ගැහෙන්න. ආයිබන් බොහොම ස්තුතියි.